ඔන්න අද පාඩම අපි මහගත්ත බ්‍රැෂියර් එකට යෝක් එකක් කොහොමද අමුණගන්නේ කියලා. අපි දැන් මේක ජොයින්ට් කරනවා මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ යෝක් එක. මේ යෝක් එකෙත් අපි මාක් කරලා තියෙනවා මෙතන H මෙතන H මෙතන N මෙතන D. මේ D කියන්නේ පහළ, මෙතන අත්කට, මේ තියෙන්නේ කර තියෙන කර පැත්ත. ඒ විදිහට තමයි අපි මාක් කරලා තියෙන්නේ. දැන් අපි බලමු මේ විදිහට කපාගත්ත රෙද්දෙන් කපාගත්ත යෝක් එක තමයි මේ තියෙන්නේ. යෝක් කොටස් දෙකක් ඕන එක පැත්තකට. අපි දැන් බලමු මේ යෝක් එක කොහොමද කප් එකට අමුණගන්නේ කියලා. අපි කිව්වා ඉගෙන ගත්ත කප් එකේ අත්කට මෙතන කියලා, යෝක් එකේ අත්කට මෙතන කියලා අපි ඉගෙන ගත්තා. එතකොට අපි කරන්න ඕනේ මේ යෝක් එකේ අත්කට කප් එකේ අත්කටට මෙන්න මෙහෙම තියෙනවා. දෙපැත්තට. ඊළඟට පේනවද? මෙන්න මෙහෙම තියෙනවා. තියලා දෙපැත්තට තියෙනවා කප් එක මැදි කරලා. ඔන්න ඔය විදිහට. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ කොටස් ටික ඔක්කොම එකට එකතු කරලා මේ විදිහට මහගෙන යනවා. කොහොමද මහන්නේ? අඟල් කාලට. මෙතන ටැග් කරන්න ඕනේ. අඟල් කාලෙට මහගෙන යනවා. කප් එකයි යෝක් එකේ කොටස් දෙකයි මේ විදිහට තියන්න. රෙද්ද ගොඩක් අදින්න එපා. මොකද පොඩි කොටස් හින්දා ඇදිලා යනවා. ඒ නිසා ඕගොල්ලන්ට බ්‍රැෂියර් බ්ලොක්ස් ඕනේ නම් අපෙන් ගන්න පුළුවන්. බ්ලොක් ටික ගත්තාම ඔයාලට ලේසි මේක මහන්න. බ්ලොක් ටික තිබ්බා රෙද්දට කැපුවා කපලා මහන්නයි තියෙන්නේ. මේ බලන්න. මේ යෝක් එක මේ අත්කටට මෙහෙම තිබ්බා. මේ යෝක් එකේ අත්කට. ඊට පස්සේ අපි මෙතෙන්වත් අර විදිහටම ගොඩක් කුංචියට අවුට්ලයින් එකක් දාගන්නවා. ඒකත් මෙහෙම හොඳට දෙපැත්තට ඇදලා පොඩි අවුට්ලයින් එකක් දාගන්නවා. මේ පැත්තත් එහෙම කරන්න. ඔන්න දැන් අපි බ්‍රැෂියර් එකට යෝක් එකකුත් මහගෙන ඉවරයි. දැන් අපේ කප් එක සම්පූර්ණයි. අපිට මෙතෙන්ට රේන්දයක් අල්ලගන්න ඕන වෙනවා. දැන් අපි කප් දෙකම මහලා ඉවරයි. හරිද? දැන් බලමු අපි රේන්දයක් අල්ලගන්නේ කොහොමද කියලා. අපි මේ යෝක් එකේ මේ කොටස් දෙකක් මෙතන මේ එකට තියලානේ මහලා තියෙන්නේ. එතකොට අපි මේ රේන්ද ගන්නවා. ඉලාස්ටික් රේන්දයක් අරගෙන මේ විදිහට මේ යෝක් එකේ මෙන්න මේ විදිහට යෝක් එකයි රේන්දේ මෙතන එක ගානට තියෙන්න කප් එකේ රේන්දේ කප් එකට අල්ලන රේන්දේ මෙහෙම කප් එක පැත්තට තියෙන්න තමයි අපි මෝස්ට් කරගන්නේ. ආයෙත් බලන්න. මෙන්න මෙතෙන් තමයි අපි රේන්දේ අල්ලගෙන යන්නේ. මෙන්න මේ විදිහට රේන්දේ බීකු කප් එක පැත්තට හිටලා මහගෙන යන්න ඕනේ. දැන් අපි මේ විදිහට මහගත්ත රේන්දේ මේක දැන් තියෙන්නේ බීකු කප් එක පැත්තටනේ. අපි මෙන්න මේක හරව ගන්න ඕනේ
මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට හරව ගන්න ඕනේ. හරවගෙන එකට අවුට්ලයින් එකක් දාන්න ඕනේ. ඔන්න බලා ගන්න. ඔන්න දැන් බලන්න අපි මේ මහගත්ත රේන්දේ මෙන්න මේ පැත්තට හරව ගන්න ඕන. පේනවද ඔයාලට? මෙන්න මේ පැත්තට හරවගෙන අපි මේක මෙතනින් මෙහෙම දිගටම අවුට්ලයින් කරගන්න ඕනේ. ගාලමු දැන් අවුට්ලයින් කරගෙන මෙන්න මේ විදිහට තමයි අපේ කප් එක එන්නේ. අපි බ්ලෂර් කප් එක මහගෙන ඉවරයි. ඊළඟ පාඩමෙන් අපි බලමු ඊළඟ කොටස් කොහොමද මහගන්නේ කියලා.